අම්මලා ඇයි උණු වතුර බොන්නේ නැත්තේ? මගේ බඩේ දරු පෙට්ටියක් ඉන්නවා. රස්නේ දැනේ. ගමන් බිමන් යන්නේ හනුමන්ත වගේ. අම්මලා හිමීට අදිය තියන්නේ. ඇයි බඩේ දරු පෙට්ටියක් ඉන්නවා. පුදුම වගකීමක්. අපි නිදා ගන්නකොට පින්වන්නේ බඹර චක්‍රය වගේ නිදාගන්නේ. රෑ ඔළුව තියෙන තැන නෙමෙයි උදේ තියෙන්නේ. අම්මලා එක ඉරියව්වෙන් අපිව බඩේ තියාගෙන හිටියා. ආන් ඒ පරයයෙන්ම අම්මලට වඳින්න පින්වන්නේ. දන ගහලා වඳින්න කාට වැන්දේ නැති වුණත් අම්මගේ පාල්වල වඳින්න. මට කියන්න ඔයාලා පත්තිනි ගැන දැනගත්තේ කවුරු නිසාද? අම්මා නිසා. දැන් අම්මා ඔයාව බඩෙන් එළියට දැම්මේ නැත්තම් ඔයා පත්තිනි ගැන දැනගන්නේද? සරස්වතී ගැන දැනගන්නේ? අම්මා තමයි අපිට දෙවිවරු ගැන කියලා දුන්නේ. බුදුහාමුදුරුවෝ මෙයා කියලා අපිට කියලා දුන්නේ අම්මා. පන්සල් එක්ක ගිහිල්ලා ආම් පුතේ බුදු සාදු වැඳපන් කියලා බුදුහාමුදුරුවන්ට වඳින්න අත් දෙක මෙහෙම කරේ අම්මා. අද ඔයාලා බණ ගෙදරක ගිහිල්ලා පන්සල් ගිහිල්ලා ඇඟිලි එකතු කරලා වඳින වාරයක් පාසා ඒ අම්මට අපි ණයයි පින්වත්. පොඩි කාලේ කකුල් දෙක අල්ලලා මයි පුතේ කියලා ඉඹිනවා. රෝස පාට කකුල් ඉඹ අපේ අම්මා අපිව හැදුවේ. ඇයි ඒ අම්මට ඇඟිල්ල දික් කරන්නේ තෝ කියලා? ඔයා කසාද බැන්දාම ගෑනු කෙනා ලොක් කරගන්න බෑ ඔයාට. මොකද කසාද බැන්දෙත් අම්මා නිසා. දැන් අම්මා බඩෙන් එළියට දැම්මේ නැත්නම් අපි කසාද බඳීද? දරුවා හදයිද? අප්‍රේල් 14 එන්නේ අවුරුද්දටම ඒ වුණාට තමන්ගේ ගෑනු ළමයාට ඇඳුම් අරන් දෙනවා අඳින්න තියෙන ඔක්කොම අර අම්මා ගිය අවුරුද්දේ චීත්ත පිටින් මදර තින්නවනේ. පඩියක් අතට ගන්නකොට මතකනේ මේ පඩිය අතට අල්ලන්නේ මේ ඇඟිලි දුන්නේ අම්මා කියලා. සල්ලි ගණන් කරනවා 1000යි 2000යි 10000යි ලක්ෂයයි කියලා. ඔය ගණන් කරන සල්ලි අත්වලට ආවේ අම්මා නිසා. ඔයාට මොන වැඩේ තිබුණත් අම්මට සලකන එක පින්වන්නේ කාර්ය බහුල කරගන්න එපා. ඔය අම්මලා වයසට යන්න කැමති රයිස් කන්න. දොළදුක ආපුවම බඩේ ඉන්නකොට අම්මලා සමහර දොළදුක කියන්නේ ඇයි හොයා ගන්න බැරි වෙයි කියලා. ඊළඟට සමහර ළමයි වගේක් කියනවා එයාලා දිහා බලන්නේ අම්මලා. දන්නවනේ? අම්මලා බඩේ ඉන්නකොට දරුවෝ ඒ වගේ ළමයි දිහා බලන්නේ ඇයි? මගේ එකත් එහෙම වෙයි. පුදුම පරිස්සමක් අම්මලා. දොළදුකක් හැදුනහම හිනීට කියන්නේ මහත්තයා මට මේක ඕනේ කියලා.